මේ අවස්ථාව වෙන විට තත්ත්වය පැහැදිලි කළොත් දැන් අද දිනේදී අපි නිරන්තරයෙන්ම අපේ සිවිල් ගුවන් සේවා අධිකාරී අපේ රේකී අමාත්‍යාංශ වෙන වරායසල් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අපේ ගරු අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා සහ ලේකම්තුමා සහ අපගේ සභාපතිතුමා ඇතුළු අපගේ කණ්ඩායම එක දිගට වැඩ කරනවා. විශේෂම සඳහන් කරන්න ඕනේ අපගේ පරීක්ෂකවරු සිවිල් ගුවන් සේවා අධිකාරියේ එම ස්ථානයට එම සැනින් ළඟා වෙලා දැනටමත් එම ස්ථානයේ රැඳී සිටින මේක දිගට ඒ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. අවශ්‍ය තොරතුරු ලබාගෙන තියෙනවා. මේ අවස්ථාවේදී තත්ත්වය පැහැදිලි කළොත් දැන් අපි ගුවන් යානය ග්‍රෙගරි ජලාශයෙන් පිටතට ගෙන ගොත් දැන් අපි වාහනයකට එක අපි තියෙනවා අරගෙන ඒකේ වින්ග්ස් අපි කියන්නේ ඒකේ වින්ග්ස් අයින් කරලා ඒක කොළඹට ගෙන ඒමට තමයි වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒතර මේ වෙනකොට අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ විශේෂ නිපුණතාවය සහිත සියලුම අංශවල සහභාගීත්වයෙන් අපිට මේ අවස්ථාවේදී විදේශ රටවලින් පවා ඒ සඳහා අපිට එක්ස්පර්ටිස් ලබා දෙන්න ඕගේ සහයෝගය පළත් කරලා දෙනවා. විශේෂයෙන්ම මෙම ගුවන් යානයේ සෙස්නා 208 වර්ගය අපි දන්නවා මේ සෙස්නා 208 වර්ගයේ මැනුෆැක්චරර් ඒ වගේම NTSB ආයතනය ඇමරිකාවේ ඒ වගේම කැනඩාවෙන් සහ අපගේ දැන් මේ ආයතනයේ පවා ඉතා ළඟින් ඒ ගනුදෙනු කරන්නා වූ මාලදිව වෙන දේශයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාත් අපේ සහයෝගය දක්වලා ඔවුන්ගේ එක්ස්පර්ටිස් කෙනෙක් ලංකාවට එවනවා. ඉතින් සෑම අංශයකම අපි කිව්වොත් අර හියුමන් ෆැක්ටර් ඒ වගේම එන්වයරන්මන්ටල් ස්පෙෂලිස්ට් අපි මීටියොලොජි ගත්තොත් ඒ වගේම ඉන්ජිනියරින් එක්ස්පර්ටිස් ඒ හැම එකක්ම තියෙන කණ්ඩායමක් අපි පත් කරලා තියෙනවා අපගේ අමාත්‍යාංශයේ මගේ පෙන්වීම යටතේ. ඔවුන් එම පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ පරීක්ෂණ කටයුතු කරගෙන යාම සඳහා අපි ගුවන් කොටස් ගුවන් යානයේ සහ එකෙන් අයින් කරන ලද කොටස් අපි කොළඹට ගෙනවි සුරක්ෂිතව තියන්න බලාපොරොත්තු වෙන අද දිනේ ඇතුළත කොළඹට ප්‍රවාහනය කරන්න. ඊට පසුව අපි ප්‍රථම අධීරයේ පරීක්ෂණ කටයුතු අවසන් වීම පසු මේ පිළිබඳව ඔබට දැනුම් දෙන්න ලැස්තිලා ඉන්නවා.